අහම්බෙන් හදපු ඩොලර් බිලියන 100ක් වටින සමාගමක් ගැන දන්නවද? ඔන්ලයින් බුක් ස්ටෝ එකක් විදිහට පටන් ගත්ත Amazon කම්පැනි එක මේ විදිහට ඩොලර් බිලියන 100කටත් වඩා වටින ක්ලවුඩ් ප්‍රොවයිඩර් කෙනෙක් වුණේ කොහොමද? 2000 වර්ෂයේදී Amazon කම්පැනි එක එයාලගේ වෙබ්සයිට් එක ස්කේල් කරගන්න ගොඩාක් විදිහට ස්ට්‍රගල් කරා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳගන්න එයාලා විසින්ම හදපු ක්ලවුඩ් ටූල්ස් යූස් කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදියට එයාලගේ පාවිච්චියට හදාගත්ත ක්ලවුඩ් ටූල්ස් 2006 වර්ෂයේදී Amazon Web Services කියලා වෙනම කම්පැනි එකක් විදිහට රෙජිස්ටර් කරලා වෙන සමාගම් වලට ක්ලවුඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රෙන්ට් කරන සමාගමක් විදිහට ඒගොල්ලොන්ගේ බිස්නස් එක තවදුරටත් වැඩි දියුණු කරා. මේ විදියට අහම්බයෙන් පටන් ගත්ත AWS එහෙම නැත්නම් Amazon Web Services අද වෙද්දී Netflix, Airbnb ඒ විතරක් නෙමෙයි NASA එක පවා ඒගොල්ලොන්ගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ප්‍රොවයිඩර් විදියට යූස් කරනවා. ඉතින් මේ විදියට අහම්බයෙන් පටන් ගත්ත AWS ඔයාලත් ඔයාලගේ ප්‍රොජෙක්ට් වලට යූස් කරලා තියෙනවා. පහලින් කමෙන්ට් එකක් දාන්න.